Hi guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඇති කියලා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාවත් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද vlog එක ගෙනාවේ අද දවසේ මම ගත කරේ කොහොමද කියලා. එහෙනම් අපි vlog එකට යමු. අද දවසේ මොනවාද වෙන ස්පෙෂල් දේවල් කියලා බලන්න. ඉතින් අද උදේම නැගිට්ටා. නැගිටිනකොට අද පරිසරය දිහා බලනකොට පොඩි අන්ධකාරයක් තියෙනවා. මොකද අද මේ පැත්තට වහිනවා. ඊට පස්සේ අපි උදේම නැගිටලා කෑම කාලා හැම පරිසරය දිහාත් පොඩ්ඩක් බලන් ඉඳලා අපේ දවස පටන් ගත්තා. මට අද පොඩි වැඩක් කරන්න යන්නේ. මම දැනට පොඩියට ස්මෝල් බිස්නස් එකක් කරන් යනවා. සයිමන් නෝට්ස් එතකොට ලෝගෝ ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් මම පාර්ට් ටයිම් විදියට කරනවා. පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට. ඊට අමතරව ජර්නල් වලට අලවන ස්ටිකර්ස් එතකොට ස්කූල් ළමයි පොත්වලට දානකොට කවර දානකොට ස්ටිකර්ස් එහෙම අලවන්නේ. ඒ වගේ දේවල් එහෙම මම හදලා ස්ටිකර් කරලා යාලට දෙනවා. ඉතින් ඔයාලටත් ඒ දේවල් ඕනි වුණොත් කියලා හිතෙනවා නම් මම මගේ ෆෝන් නම්බර් එක දාන්නම්. ඒකට ඔයාලා මැසේජ් එකක් දාන්න. අපි දැන් බලමු මම 2026 අවුරුද්දට මට හදාගත්ත ජර්නල් එක. මම මීට කලින් ජර්නල් නම් හදලා නැහැ. මේ තමයි මගේ පළවෙනි ජර්නල් එක. ඉතින් බලන්නකො හොඳයිද කියලා. තාම මම print එකක් නම් අරගෙන නැහැ. තාම ඩිසයින් කරලා ඉවර වෙලා PDF එකක් කරා විතරයි. බලන්නකො හොඳයිද කියලා. ඉතින් මේ page එකෙන් මගේ විස්තර ගැන තමයි දාන්න තියෙන්නේ. නම වයස. එතකොට මේ page එකෙන් මම සතුටු වෙන්නේ මොන වගේ දේවල් වලටද කියලා. ඊට අමතරව මගේ තියෙන personal goals, academic goals, business goals මේ වගේ දේවල් දාන්නත් මම page එකක් හදාගත්තා. ඒ වගේම මට තියෙන විශේෂ නෝට්ස් මොනවාරි තියෙනවා නම් ඒවා දාන්නත් මම page එකක් ඩිසයින් කරගත්තා. ඒ වගේම තමයි අපිට ස්පෙෂල් අයගේ බර්ත්ඩේස් දාගන්න page එකක් තියෙනවා. තව තියෙනවා mood tracker එකක්. මේ අවුරුද්දේ කොහොමද මගේ mood එක තිබුණේ කියලා මාක් කරගන්න. මේ අවුරුද්දේ මම කරන්න ඕන දේවල් මොනවද, නොකරන්න ඕන දේවල් මොනවද. ඊට අමතරව අපිට මේ අවුරුද්දේ තියෙන විශේෂ dates තියෙනවා නම් ඒවා දාගන්න period tracker එකක් හදාගත්තා. අපිට පහසුවෙන්ම මේ වගේ දේවල් හදාගත්තම අපිට අවුරුද්ද අපි කොහොමද ගත කරන්නේ කියලා අපිට බලාගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ දෙයක් කරන එක මනසට ගොඩක් හොඳ දෙයක් කියලා මම හිතනවා. මමත් මීට කලින් කරලා නැහැ. හැබැයි මට මේ අවුරුද්දේ ඒක කරලා බලන්න හිතුණා. මනසට ලොකු නිදහසක් දැනෙයි කියලා හිතනවා. ඔයාලත් බලන්න. try කරලා නැති කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න. ඔයාලටත් මනසට නිදහසක් ලැබෙයි. ඉතින් මම මේකේ දාන ප්‍රෙස් පේජ් එක තියෙනවා අන්තිමට ඩිසයින් කරපු එක. ලස්සනයිද බලන්න ඔයාලත්. ඔයාලත් ඉතින් try කරලා බලන්න කියලා මම කියනවා. ඊට පස්සේ මම කිව්වේ මම අර පොඩියට බිස්නස් එකක් කරනවා කියලා. මට ඉතින් ඕඩර් එකක් ආවා. ඇඩ්වර්ටයිස්මන්ට් දෙකක් හදන්න කියලා. ඒක ඩිසයින් කරන ගමන් තමයි මේ තියෙන්නේ. අද දවසේ ඉතින් තියෙන වැඩත් එක්ක මම මේ දේවලුත් බැලන්ස් කරගෙන යනවා. ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා මායි මගේ යාළුවෝ ටිකයි අද කැම්පස් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ අපි අද කොහෙද යන්න කියලා හදන්නේ. දැන් නම් අපි ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ මේ. ඉතින් ඔයාලා බලන්නකෝ අපි අද දැන් මොකද්ද කරන්න යන්නේ කියලා.
ඉතින් අපි හොස්ටෙල් එකෙන් එළියට ඇවිල්ලා කැන්ටින් එකට ගිහිල්ලා බත් කාලා තමා මේ යන්නේ. අද අපේ කැම්පස් එකේ නත්තල් ප්‍රෝග්‍රෑම් එක. ඒකේ අර හඳුනලා තියෙන්නේ නතාලේ 2025 කියලා. අපේ කැම්පස් එකේ තියෙන සංස්කෘතික උත්සව වලින් එකක් තමා මේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒක ගොඩක් ලස්සනයි. ඔයාලත් බලන්න.
ඉතින් ඔයාලා දකින්න ඇති එයාලගේ වැඩේ ලස්සනටම කරා. ඇත්තටම බලන් ඉන්න ආසෙත් වුණා. මගෙත් ප්‍රෙස් ටයිම් අපි කැම්පස් එකට ආවට පස්සේ නතාලේ ප්‍රෝග්‍රෑම් එක බලව ප්‍රෙස් ටයිම් තමයි මේක. ඇත්තටම ගොඩක් ලස්සනයි. අයියලා අක්කලා කියපු විදිහට මේ පාරේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ලොකුවට කරලා නෑ. මොකද ගම් වතුර නිසා අපේ ලංකාවට ලොකු විවසනකාරී තත්ත්වයක් සිදු වුණා. ඒකෙන් ගොඩක් මිනිස්සුන්ට හානි සිද්ධ වුණා. ඒ නිසා ඒ තත්ත්වයත් එක්ක මේ පාර ලොකුවට ප්‍රෝග්‍රෑම් එක කරේ නැහැ කියලා තමයි එයාලා කිව්වේ. ඉතින් දැන් බලමු ලස්සන ඩ්‍රාමා එකක්. ඒක ඔයාලා බලන්නකෝ කොහොමද ඔයාලට තේරෙන්නේ මේ ඩ්‍රාමා එකෙන් මොකක්ද එයාලා කියන්න හදන්නේ කියලා.
ඉතින් යාළුවනේ ඔයාලා ඩ්‍රාමා එක බැලුවා නේද? ඇත්තට මේක ගොඩක් ලස්සනයි. සංවේදී තැන් ගොඩක් තිබුණා. ඒ වගේම අපිට hina යන තැන්, විහිළු කරපු තැන් ගොඩක් තිබුණා. ඉතින් එයාලා එකෙන් කියන්න උත්සාහ කරේ කියලා මට දැනුණ විදියට දැන් ගංවතුර තත්ත්වය ආවනේ. ඒකත් එක්කම අපේ ශ්‍රී ලංකාවාසී මිනිස්සු සියලු දෙනාම එකිනෙකාට උදව් කරා. එතකොට එකිනෙකා අතර තිබ්බ සහයෝගීත්වය, එකමුතුකම, ඒ වගේ දේවල් ගොඩක් එයාලා එකෙන් කියන්න උත්සාහ කරා. එතකොට දෙමාපියන් අහිමිවීමේ තියෙන දුක, ඒ වගේ දේවල් ගොඩක් එයාලා එකෙන් අපිට කියලා දුන්නා. ඇත්තටම ගොඩක් ලස්සන ඩ්‍රාමා එකක්. ඉතින් අදට ව්ලොග් එක ඉවරයි. මගෙත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම thank you. මාව subscribe කරලා නැත්නම් ආයිමත් කියනවා subscribe කරන්න. ඉතින් thank you හැමෝටම. bye bye.